ගුරුගේ පළවෙනි දේ. අපි හැම කෙනෙකුටම ගුරුවරයෙක් ඉන්නවා. ඒ ගුරුවරයා තමන්ගේ ජීවිතය සාර්ථක අසාර්ථක භාවයට පත් කරන්නේ කවුද කියන එකත් තීරණය වෙන්නේ ගුරුවරයාගේ අතේ. දරුවගේ අනාගතය තියෙන්නේ ඔබගේ අතේ. උගන්වන කාල සීමාව කුඩා වුණාට වැඩියෙන් නිවාඩු ලැබුණාට ඉන්න කාලවකවානුව ඊටාම භාර්ය දුර විදියට දරුවෙක්ගේ මොලයක් හදන අතකට තමයි ගුරු වෘත්තිය බාරලා තියෙන්නේ. මගේ අම්මත් ගුරුවරියක්. ඉතින් අපිට ඒ ගුරු වෘත්තිය ගැන හොඳ අවබෝධයක් මට තියෙනවා. පවුලේ 7 දෙනා හදනකොට අම්මා දුක් විඳපු ඒවා අපි හොඳට අවබෝධ කරගන්න තියෙනවා. ඉතින් මම හිතන්නේ මෙතන ඉන්න සියලු දෙනා ඒ අවබෝධය අනාගතේ ගන්න බලාපොරොත්තු වෙන අය. ඔබට ලොකු වගකීමක් තියෙනවා කියලා මම කිව්වේ ඒකයි.